අපි මේ රත්කන්ද නගින ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ ජහල දහරා වලින් දෙහෙන කන්ද මුක්කොත්ත පාරේ අඩුපාඩුවක් නැහැ. අනික මේ දෙසැම්බර් කාලේ සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඔය නත්තල් කුණාටු මාසෙ කියලානේ. ඒක කොහොමත් සාමාන්‍ය ප්‍රමාණයේ පින්නක් වැඩනවා. අපි ඉගෙන කතා නොකරමු. මොකද දැන් ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. එතකොට වර්ෂා කාල වෙනස් වෙලා. කොහොම වුණත් මේ තියෙන්නේ ලංකාවේ තිත් සදාහරිත වනාන්තර. හැවිදගෙන දැන් ඉන්නේ රත්කන්ද. රත්කන්ද ඉතින් නැක්ම මෙහෙම තමයි. කිලෝමීටර් 3ක 4ක දුරක් යනකම් මේ විදියට අපිට ඇවිදගෙන යෑමක් තියෙන්නේ. පොඩි වැස්සකුත් වැටෙනවා පොදක් ඉරි පොදක්. එන්නම් පොඩ්ඩක් සැර කරා වගේ. නම් අපි රත්කන්ද පොඩ්ඩක් පහු කරලා හම්බ වෙමු ඉස්සරහදී. අපේ නඩේ හැමෝම සිරිපාහි මේ කරුණා කරන ගමන් ඉන්නේ දෙහෙන කන්ද මුක්කුවත්ත මාර්ගය හරහා. යන් ඉස්සරහදී ඔයාලට විශේෂ මං සලකුණු තව ටිකක් කියන්නම්. එන්න පුළුවන් පහසුව සලකාගෙන හැමෝටම.